සුබදසක් කරනේ SLDex ඔබ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ජන අද අරගෙන ආවේ ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක්. අද අරගෙන ආවේ YouTube එක හරහා ඔයාලට අනුන්ගේ වීඩියෝස් දාලා මොනිටයිස් කරන්න පුළුවන් ක්‍රම සහ විදි කිහිපයක්. ඉතින් තව ගොඩක් ක්‍රම තියෙනවා. අපි ඔයාලා ලේසි ක්‍රම සහ විදි කිහිපයක් තමයි අරගෙන ආවේ. සුරංග ඔයා දන්න එක ක්‍රමයක් තියෙන මුලින් ඒක කතා කරලෙමු. හේෂන් අපිට පුළුවන් ඇත්තටම YouTube එකේ අනුන්ගේ වීඩියෝ දාලා මොනිටයිසේෂන් කරගන්න. මේක කරන්නේ මෙන්න මෙහෙමයි. අපිට පුළුවන් වෙනස් සෝෂල් මීඩියා තියෙනවානේ. කෙලිම YouTube එකෙන් ගන්නේ නැතුව TikTok, Facebook, WhatsApp වගේ සමාන වෙන සෝෂල් මීඩියා වලින් ගන්න වීඩියෝස් කීපයක් අරගෙන ඒ වීඩියෝස් කිහිපෙම අපිට පුළුවන් වීඩියෝ එකක් එක වීඩියෝ එකකට ඇඩ් කරගන්න. එක වීඩියෝ 3-4ක් ගත්තා එක වීඩියෝ එකකට ඇඩ් කරා. පළවෙනි පියවර. දෙවෙනි පියවර විදිහට පුළුවන් ඒකේ තියෙන කලර් එක තියෙනවානේ. ඔරිජිනල් කලර් එක සමහරක් වෙලාවට 4K quality එකෙන් තියෙන්න පුළුවන්. 1080 pixel එකෙන් තියෙන්න පුළුවන්. ඒ කලර් එකක් තියෙනවා මොනවා හරි. අන්නේ කලර් එක change කරනවා වෙනස් කරනවා. අපිට පුළුවන් ඒක අඳුරු කරන්න වෙන පාටක් දාන්න අන්න ඒ විදිහට කලර් එක චේන්ජ් කරනවා. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපිට පුළුවන් ඒක සබ්ටයිටල් දාන්න. දැන් හිතන්න බන්නේ කෙනෙක් ලංකාවේ මොකක් හරි ඔඩියන්ස් එකක් ගන්නවා කියලා. අන්න ඒ ඔඩියන්ස් එකට ගැලපෙන විදිහට අපිට පුළුවන් සබ්ටයිටල් දාන්න. හරි. ඊළඟ පියවර විදිහට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න. කොපිරයිට් නැති බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න. මේ ස්ටෙප් ටික ෆලෝ කරන කෙනෙක්ට අනිවාර්යෙන් මොනිටයිසේෂන් ලබා ගන්න පුළුවන් හේෂන්. එතකොට හේෂන් ඊළඟ පියවර මොකක්ද? හරි. මම තවත් ලේසි පියවර කිහිපයක් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් ඔයාලා දන්නවා YouTube එකේ short කියලා option එකක් තියෙනවා short videos. ඔයාලට පුළුවන් ඒ short videos වල remix කියලා button එකක් තියෙනවා. අනේ button එක හරහා YouTube එකෙන් suggest කරන music එකක් select කරලා ඔයාලට පුළුවන් හොඳ react video එකක් කරන්න. ඒ කියන්නේ YouTube එකේම තියෙන video එකක් ඔයාලට පුළුවන් එතන react කරන්න. එතකොට ඒ හරහාත් ඔයාලට monetize කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් option එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා දන්නවා දැන් meme react කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ වාට පුළුවන් YouTube එකේ වීඩියෝ ක්‍රියේට් කරන්න Facebook එකෙන් හරි කොහෙන් හරි මොන හරි ආදල් ඒ කියන්නේ YouTube එකේ ගයිඩ්ලයින් වලට ප්‍රශ්න නැති හොඳ මීම් පෝස්ට් තියෙනවා. ඒ කියන්නේ මොකුත් ප්‍රශ්න නැති අනේ පෝස්ට් අරගෙන වාට පුළුවන් ඒව රියැක්ට් කරලා. එහෙම නැත්නම් Facebook එකේ ගත්තා YouTube එකේ ගත්තා එක එක මීම් කන්ටෙන්ට් දාන වීඩියෝස් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් අරගෙන ඒවත් ක්‍රියේට් කරලා ඔයාලට YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒතකොට ඒවටත් මොනිටයිසේෂන් ගන්න පුළුවන්. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න අපි ගිහිල්ලා එන්නම් ගෙන goodbye. අද වීඩියෝ එක කතා කරේ YouTube සම්බන්ධයෙන් YouTube එක හරහා අනුන්ගේ වීඩියෝස් දාලා කොහොමද මොනිටයිස් ලබා ගන්න කියලා. ඉතින් ඔයාලා YouTube සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපිව contact කරගන්න පුළුවන්. contact number වීඩියෝ වල description එකේ එහෙම නැත්නම් channel එකේ about section තියෙනවා. අපිත් එක්ක දිගටම එකතු වෙන්න අපිව contact කරගන්න. ඔයාලට මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් අපි SLDex තව තව හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.